මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද C-Free කියන tool එක 100% free අපේ කම්පියුටර් එකට download කරගෙන වැඩ කරගන්න කියන එක ගැන. ඉතින් අපිට C-Free මුලින්ම වෙබ්සයිට් එකට ගිහලා download කරගන්න ඕනේ. download කරගෙන කොහොමද crack එක install කරගන්නේ කියන එක ගැන තමයි කතා කරන්නේ. මේක 100% free අපිට use කරන්න පුළුවන් ඊට පස්සේ. right අපි යනවා එහෙනම් මුලින්ම විදිහට Google එකට ගිහිල්ලා Google එකේ type කරනවා C free IDE C free IDE මේ time search කරන්න අපි මේ key එක දුන්නට පස්සේ program arts කියලා පළවෙනියට මෙන්න අපේ site එක C free home professional C++ IDE මෙන්න මේ link එක තමයි අපි click කරන්නේ click කරාට පස්සේ අපේ C free official site ඊට පස්සේ C free official site එකට redirect වෙනවා ඉතින් අපිට මෙතනින් පුළුවන් download free trial කියන tool එක මේ tool එක download කරගන්න. මේක free trial tool එකක්. මේක ඇත්තටම buy කරන්න ඕනේ tool එකක්. හැබැයි අද අපි පාවිච්චි කරන්නේ මේක කොහොමද අපි totally free අපි use කරන්නේ කියන එක ගැන කතා කරන්නේ. right අපි මෙතනින් download කරනවා free tool එක. මෙතන තියෙනවා C free packages ඊට පස්සේ මේකට අදාළ compilers එතකොට දැන් මේ MinGW CYG Win Volant C++ මේ වගේ compilers ගොඩක් තියෙනවා මේත් එක්ක එකතු කරපුවා අපි ඉතින් මෙන්න මෙතන තියෙන local download එක use කරලා අපි මේ file එක download කරගන්නවා මේ විදිහට click කරා දැන් මෙන්න මෙතන තියෙන C free කියලා මේ CNET එකෙන් download වෙන්නේ link එක දීලා තියෙන්නේ අපි download කරගන්න click කරා download has done මේ විදිහට අපි C free version 5 එක download දෙන්න මගේ downloader manager එක permission ඉල්ලනවා right මම තැන තෝරන්න ඕනේ මගේ location එක මම තෝරගත්තා මේ right මේ විදිහට select කරලා download දෙන්න ආයෙනවා ඉතින් මම මෙතන කියන්න කැමති මේ වෙනකොට support multi compilers ඒ කියන්නේ compilers කිහිපයක්ම මෙයාට support කරනවා ඒක නිසා මෙයා ගොඩක් වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන ඔක්කොම compilers ටික C සහ C++ වලට අදාළ ඔක්කොම compilers මෙතන වැඩ කරනවා. ඉතින් site එකට ගියාට පස්සේ C ගැන අවබෝධයක් තියෙනවා නම් තව දුරටත් මේක පොඩ්ඩක් අධ්‍යයනය කරන්න පුළුවන්. right. දැන් අපේ download file එක download වෙලා ඉවරයි. මේ විදිහට download වෙලා තියෙනවා. මම location එකට ගිහිල්ලා right. location එකේ තියෙන මෙන්න C free file එක open කරගන්න. ඊට පස්සේ language එක select කරන් දෙනවා. මේ ටික අයින් කරනවා. right මේ විදිහට language එක select කරන් දෙනවා. English then next user agreement එක accept ඊට පස්සේ අපිට මෙතන C program file වල අපි location එක normal installation location එක එයා දීලා තියෙන default location එකම අපි use කරනවා. next කියලා දෙනවා. ඊට පස්සේ මෙතන next start menu folder ඊට පස්සේ අපි desktop icon එකක් මෙතන create කරනවා create කරලා අපි install කරනවා මේ විදිහට තමයි අපේ tool එක install වෙන්නේ internet connection එක අනිවාර්යෙන් අවශ්‍යයි අපිට මේ tool එක install කරගන්න ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් launch කරන්න අපේ C free tool එක launch accept කරලා right මේ විදිහට tool එක launch වෙනවා right කිසි ගැටලුවක් නැහැ මේ වෙනකොට අපිට software එක run කරන්න පුළුවන් right මම new blank file එකකට ගිහිල්ලා මෙතන මම file එකක් C file එකක් මුලින්ම create කරලා බලනවා right මම save as මුලින්ම file එක save කරගෙන ඉන්නවා
example මෙතන yeah first මම දාන save දැන් මට පුළුවන් මේ මෙතන අපි simple file එකක් run කරලා බලමු hash include st lossy free then return save හරි ඔන්න මගේ පළවෙනි කෝඩ් එක මම ටයිප් කරා ඊට පස්සේ අපි මේ කෝඩ් එක රන් කරලා බලමු මෙතන තියෙනවා අපිට පුළුවන් makes and run කියන බටන් එක ක්ලික් කරන්න එහෙම නැත්නම් කීබෝඩ් එකෙන් F5 ක්ලික් කරන්න මම මෙන්න මෙතන මේ බටන් එක ක්ලික් කරනවා ක්ලික් කරලා බලනවා right කිසිම ගැටලුවක් නැහැ hello c free press any key to continue කියලා මේ විදිහට කෝඩ් එක රන් වෙනවා මම තව චුට්ටක් මේක එඩිට් කරන්නම් මෙන්න මෙතන මම මේ විදිහට මේ කෝඩ් එක ඇඩ් කරලා රන් කරනවා right hello c free කියලා දැන් අපිට ඕමනා c free කියන මේ tool එක pro version එකක් ඒ කියන්නේ අපි pay කරලා online pay කරලා ගන්න ඕනි version එකක් software එකක් ඉතින් අපිට දැන් මේකට මම දෙනවා registration key එක ඒ key එක use කරලා පුළුවන් අපිට මේක register කරගන්න ඉතින් මේ registration key එකයි username ඊට අදාළ සියලුම දේවල් මේ වීඩියෝ එකේ පහලින් මම description එකේ add කරලා තියෙනවා. ඒක use කරලා ඔයාලටත් ඔයාලගේ C free tool එක totally free 100% free පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක කරගන්නේ අපි help එකට ගිහිල්ලා help එකේ register කියන මෙන්න මේ තන click කරනවා. click කරාට පස්සේ company or username එක මම දීලා තියෙනවා username එකක්. ඒ username එක පාවිච්චි කරන්න email address එකටත් මම පහළ description එකේ දාලා තියෙනවා email address එකක් ඒක මෙතනට paste කරන්න ඊට පස්සේ registration code එක එතන පහලින් මම description එකේ දාලා තියෙනවා ඒකත් මෙතෙන්ට paste කරන්න කරලා okay කරන්න ඔයාගේ C free කියන මේ tool එක totally free ඔයාට use කරන්න පුළුවන් මෙතන ඉඳලා